මට ගොඩක් ආදරේ welcome back to my YouTube channel. ඉතින් ඔන්න මගේ බර්ත්ඩේ එක දවසේ පාන්දර 12ට හරියටම අපේ අම්මා මට gift එක දුන්නා wish කරලා. ඉතින් කේක් කපලා gift බලලා ගොඩක් දේවල් කරා. ඉතින් මම බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි නිසා වීඩියෝ ක්ලිප්ස් ඇත්තටම නැහැ. ඊට පස්සේ තියෙන දේවලුත් බලලා A few hours later ඉතින් මේ තියෙන්නේ පස්සේ දවසේ මගේ කියන්නේ බර්ත්ඩේ දවසේ. ඉතින් අපේ බ්‍රෝ කිව්වා දවල් වෙලදී මට ලෑස්ති වෙලා ඉන්න කියලා. ලොකු කෙයා එකකුත් නැති නිසා මං හිටියේ තාවුලේ. ඉතින් දව වහිනවා. ඉතින් මගේ නැවතිලා කොහොම හරි ගියා. එයා කිව්වේ කන්න යමු කියලා. ඉතින් මං ගණන් ගත්තේ නෑ වැඩිය. ඉතින් අපි ගියා ප්ලේස් එක නම් ගොඩක් කට්ටිය දන්න තැනක්. ඉතින් මගේ vlogs බලන අයත් දන්නවා ගොඩක් මම එතෙන්ට යනවා. ඉතින් එතනට ගියාට පස්සෙත් කැෆේ එකේ අයියත් මාත් එක්ක ටිකක් කතා කරලා එතනත් මම ඕලෙන් හිටියේ පේනවා ඇති වීඩියෝ එකේ. ඉතින් ඊට පස්සේ වුණ දේ මම ඇත්තටම බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි. ඉතින් බලන්නකෝ. I was really surprised. Mari, lagi aneh apa itu kira-kira dong? Gimana surprise කියන්නේ නේද? අපේ සර්ප්‍රයිස් I was really surprised. මම හිතනවා මගේ මුළු ජීවිත කාලෙම අපේ දෙන්නට මේ විදිහට බර්ත්ඩේ සමරන්න පුළුවන් නේ කියලා. අපේ දෙන්නට මේ කාලේ සෑහෙන ප්‍රශ්න ගොඩක් ආවා. ඉතින් මේ හැම ප්‍රශ්නයකටම මාත් එක්ක හිටියා. ඉතින් මම ගොඩක් විශ්වාස කරනවා මෙතනින් ඉස්සරහට ජීවිතේ එන්නේ මොන ප්‍රශ්නේද මොන තැනේද හැමතැනම මාත් එක්ක ඉඳී කියලා. ගොඩක් ස්පෙෂල්. ඉතින් මට කියන්න තියෙනවාට හැමදාම මට ආදරේ මේ අවුරුදු 4ක් අපි හිටියා වගේම මම හිතනවා මගේ මුළු ජීවිත කාලෙම අපේ දෙන්නට මේ විදිහට බර්ත්ඩේ සමරන්න පුළුවන් නේ කියලා. අපේ දෙන්නට මේ කාලේ සෑහෙන ප්‍රශ්න ගොඩක් ආවා. ඉතින් මේ හැම ප්‍රශ්නයකටම මාත් එක්ක හිටියා. ඉතින් මම ගොඩක් විශ්වාස කරනවා මෙතනින් ඉස්සරහට ජීවිතේ එන්නේ මොන ප්‍රශ්නේද මොන තැනේද හැමතැනම මාත් එක්ක ඉඳී කියලා. ඉතින් මම ආදරය කරේ ලස්සන කරවත් රූපේ කරවත් නෙමෙයි. ඔයාගේ හිනාවටයි ඔයාගේ අදහස් වලටයි. ඉතින් මොන විදිහට හිටියත් මම ඔයාලට ගොඩක් ආදරේ හැමදාම. මගේ අම්මගෙන් පස්සේ මම ආදරය කරන ඊළඟ එකම කෙනා පාවිතරම සුදු. ඉතින් හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් මම සුදු වෙනික. පොඩ්ඩක් තුරලා ගම්පහනේ හිනාගොඩ
අපි දැන් ෆොටෝස් ටික හරියට අරන්නේ. මොහරද ඕකනේ වැදගත් වෙන්නේ. මුලින් එහෙම ඉන්න පුතේ. ඔව් මම වාදිස්කාරය ඔබ. දැන් කවයි. තමයි දුකට සැපට සාන්න. තාපොඩ්ඩේ ගුටි ගන්න ඔබ බගේ. ඕල්ලත් දේවල් ඔබට ගිහිල්ලා. ඒක. ඕල්ලත් දේවල් ඔබට ගිහිල්ලා. හරි බැලුවා. මේ ඉන්න වාඩිලා ඉන්න මේ. ඕන කවුල්ට හනාවගේ ඉන්න ඈ. බල කතාවද වලින් දවසට 3. මේ පොඩි ළමයි ඉන්නවා. ඉතින් බ්ලොග් එකක් කරන්න ඇත්තටම හිතුවේ නැහැ. අනික මම බලාපොරොත්තු වුණ දේවලුත් නෙමෙයි. ඒ නිසා එක එක අය ගත්ත වීඩියෝ ක්ලිප්ස් ඇඩ් කරලා තමයි මට මෙමරි එකක් විදියට බ්ලොග් එක හැදුවේ. ඉතින් එක එක විදියට වීඩියෝ ක්ලිප්ස් තියෙනවා. කොහොම හරි මම ඇත්තටම මම සර්ප්‍රයිස් වුණේ සර්ප්‍රයිස් එකෙත් මැදදී කොහොම හරි අපේ බ්‍රෝගේ එයා කරලා තිබ්බේ වොයිස් එක නිසා තමයි මම ඇත්තටම සර්ප්‍රයිස් වුණේ. ඉතින් එයා දීපු ගිෆ්ට් එකත් මේ විදිහට බලලා ඉතින් එයා ඒ දේවල් ලස්සනට arrange කරලා තිබ්බා. ඉතින් ඇත්තටම මාර්ම සතුටුයි එදා දවසේ ගෙවුණු විදියත් එක්ක. ඉතින් හැමෝටම ගොඩාක් thank you මගේ මේ දවස මේ විදිහට ලස්සන මතක හිටින දවසක් කරාට හැමෝටම ගොඩාක් thank you ඒ වගේම ගොඩාක් ආදරෙයි. YouTube දානවා අවුලනේ. අපි එහෙම chat එකකුත් දාගෙන කට්ටියත් එක්ක ඉදී අපේ ඊළඟ කෑම ඩස් ටිකත් ආවා. නෙව්ව කරගත හැකි. ඉතින් මේකට ගියපු කට්ටිය දන්නවා කෑමවල ටේස්ට් එක ගැන. ඒ වගේම මගේ vlogs මගේ social media වල ඉන්න අයත් දන්නවා කෑමවල ටේස්ට් එක කොහොමද කියලා. ඉතින් ගිහිල්ලා නැත්තම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා try කරලා බලන්න. මාරම රසයි. ඉතින් ඒ වගේම ඒක වෙනම vibe එකක්. ඉතින් ඒක ගන්න ඕන experience එකක්. මේ පේනවනේ. Ya, negeri bang, ya. Negeri bang. Mega, betul lah. Betul kami. Zaman kawan. Ini kira sih bang. Negeri apa ni kawan? Mari kita belum tahu.
අපි කෑවා බිව්වා ආයෙත් කෑවා ආයෙත් බිව්වා ඊට පස්සේ අපි කැෆේ එකේ අනිත් පැත්තට ආවා අපි හිටියේ කලින් VIP ලොන්ච් එකේ වීලු වෙනවා ඕ වෙනවා Bye guys, bye guys. Bye guys. Bye guys. Bye guys. Bye guys. ඉතින් අපේ යාළුවන්ටත් බයි කියලා ඊට පස්සේ අපි ආවා කෑම එකක් ගන්න. එතනින් කෑම එකත් අරගෙන අපි දැන් ගෙදර යනවා. ඉතින් එතනින් vlog එක ඉවර වෙනවා. එතනට ආවම තමයි දැක්කේ මෙන්න මේ කිඹුල්ලු. කිඹුල්ලු දෙන්නෙක් හිටියා. ඉතින් කෑම එකත් අරගෙන දැන් අපි ගෙදර තමයි යන්නේ. ඉතින් ඉස්සරහට හැලෝවින් vlog එකක් ගේන්න තියෙනවා. ඉතින් හැලෝවින් පහු වෙලා ගොඩාක් කල් ගියා. මට එඩිට් කරගන්න වෙලාවක් තිබෙන්නේ නැහැ. ඉතින් මේ vlog තව vlogs ගොඩාක් තියෙනවා. ඉතින් subscribe කරලා නැත්නම් subscribe කරන්න. Hello guys. අපි වැඩ ටික අපි යනවා ගෙදර. මගේ බර්ත්ඩේ vlog එක මෙන්න මේ විදිහට තමයි ඉවර වෙන්නේ. ඉතින් මම vlog එකක් කරන්න හිටියේ නෑ. මොකද මගේ බර්ත්ඩේ එක මේ විදිහට මේ date එක ඉවර වෙයි කියලා මම හිතුවේ නෑ. ඉතින් මට හම්බුණා මල් ළඟ තිබුණ මම ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් දාලා මට මෙමරි එකක් විදිහට මේ විදිහට vlog එකක් edit කරලා දැම්මා. ඉතින් තව ලස්සන vlogs ගොඩාක් තියෙනවා. ඉතින් ඒ ටික මම ඉක්මනට අරගෙන එන්නම්. ඉතින් එතකන් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න. Bye.